හේමසිරි වාට මොප් කරන එක නතර කරන්න කිව්වලු. කවුද? මම හිතන්නේ අලුත් සර්. හේමසිරිට වීදුරු පිහ දාන්න එපා කිව්වලු. ඒ මොකද? අලුත් සර්ගේ ඕඩර් එකක්ලු. දවල්ට කෑමේම ගේනවද මිස්? අද ඉඳලා හේමසිරිව කෑම ගේන්න යවන්න එපා කිව්වලු. අලුත් සර් වෙන්නේ නැති නේද? අනේ මේ පින් සිද්ධ වෙයි. අලුත් සර්ට කියන්නකො මගේ රස්සාව නම් නැති කරන්න එපා කියලා. මං වගේ කෙනෙකුට වෙන තැනක රස්සාවක් දෙන්නේ නැහැ. හේමසිරිම ගිහින් සර්ට ඇත්ත කතාව කිව්වා නම් හරි නේද? ඇයි මේ ඔෆිස් එකේ තේ අල්ලන්න කෙනෙක්ව මම ගත්තනේ. අනේ එහෙම කරන්න එපා සර්. මෙහෙම හිටියට මං ලෙඩේ. කොයි කාලේ ඉඳලාද? තරුණ කාලේ ඉඳලම මම හෘද රෝගියෙක්. මට වැඩි මහන්සි වෙන්න එපා කියලා දොස්තර මහතුරු කිව්වට මට පරිස්සම් වෙන්න බැරි වුණා සර්. කොළමයිනේ මේ කලබලේ. ගංගේ වතුර වැඩි නිසා ඔරුව යන්නේ නැතිලු. අද මල්ලිගේ ශිෂ්‍යත්ව විභාගනේ. අපි මේ පාලමේ ගොඩ වෙන්න කියලා දුවන්නේ. කොහොම ගිහලා කීයට ඉස්කෝලේට යන්නද? දැන්ටම පරක්කුයි. මට උඩට යන්න බෑ. පුතාලයි ටික ඉස්කෝලේට දුවන්න. නොමැරි වේරුණත් මහන්සියලා රස්සාවක් කරන්න තරම් හයිහත්තියක් මට තිබුණේ නෑ. සර් පුළුවන්කමක් තියෙනවා නම් සිංහල අවුරුද්ද ඉවර වෙනකන්වත් මට රස්සාව කරගෙන ඉන්න දෙන්න. අවුරුද්දට කිරිබත් ටිකක් කන්න. ගමේ යනකොට පවුලට ඇඳුමක් ඇඩුමක්වත් අරගෙන යන්න. මේ වගේ රෝගී කෙනෙක්ට මේ වැඩ කරන්න බෑ. දෙයියනේ. එතකොට මමයි මගේ පවුලයි ජීවත් වෙන්නේ කොහොමද? වැඩ නොකලට ජීවත් වෙන්න මුළු පඩියම ගෙදරටම ලැබෙයි. මුළු ජීවිත කාලෙ පුරාවටම. මට මේ මුකුත් තේරෙන්නේ නැහැ. එදා ඒ ශිෂ්‍යත්ව ලියපු පොඩි කොල්ලා හේමසිරිව පුළුවන් තරම් හෙව්වා. එයාලගේ අම්මා තාත්තත් හෙව්වා. පාර යනකොට වටපිට බල බල ගියේ හේමසිරිව කොහෙදි හරි දකී කියලා. විභාගේ පාස් වෙලා නගරෙට ගියාපු ඒ කොල්ලා ලොකු මිනිහෙක් වුණා. ඒත් ඒ කොල්ලට හේමසිරිගේ වෙහෙසකර මූණ හොඳට මතක තිබුණා. ඒ මූණ නොහිතපු විදිහට ආයෙ මුණ ගැහුණා.
හේමසිරි බලන්න මුණ හොඳට. ඒ පුංචි එකා හොඳට මතකද කියලා. පිහිටක් අවැසිදන යමෙකුට පිහිටවන්නන් හා එයට කෘතගුණ දක්වන්නන් මුළු ලොවටම මනුසත්කමේ සුවඳ පතුරුවයි. මෑන්ස් ලංකා මනුසත්කමේ අලුත් අවුරුදු සිතිවිල්ල.